ජීවිතයත් මරණයත් අතර තිබුණේ තත්පර කිහිපයක් විතරයි. පරණ බැරල් එකක් අස්සේ මඩවතුරේ ගිලිමින් හිටියා මේ පුංචි පූස්පැටියා තව පොඩ්ඩෙන් අපිට සදාටම අහිමි වෙන්න තිබුණා. ඒත් ඇගේ වාසනාවට මේ කරුණාවන්ත හදවත ඇයව මරණයෙන් ගොඩගත්තා. තෙතබරිත වෙලා බයෙන් වෙවුලමින් හිටියා ඇයව තුවායකින් ඔතාගෙන උණුසුම් කළේ හරියට තමන්ගේම දරුවෙක් වගේ. ඒ ලොකු දෑත්වල ඇයට ලොකු ආරක්ෂාවක් දෙනෙන් නැති. ඉන් පස්සේ ඇයව පිරිසිදු කරලා කිරි ටිකක් දීලා ඇගේ පුංචි බඩගින්න නිවන්න මේ පවුලේ අය ගොඩාක් මහන්සි වුණා. පශු වෛද්‍යවරයා කිව්වේ ඇය දැන් සම්පූර්ණයෙන් සුවපත් කියලා. ඇත්තටම මේ තරුණයා කවදාවත් පූසන්ට වඩිය කැමති කෙනෙක් නෙවෙයි. එයාට හිටියේ පවුම් 120ක් විතර බර විනී කියන මේ සෙන්ට් බර්නාඩ් වර්ගයේ දැවන්ත බල්ලා විතරයි. ඒත් ලෝකයම පුදුම කරමින් මේ දැවන්ත විනී සහ පුංචි ලීලෝ අතර ඇති වුණේ පුදුමාකාර බැඳීමක්. මුලදී විනීගේ සුවඳට බය වුණත් සතියක් යන්නත් කලින් ලීලෝ දැන් විනීගේ නහය උඩ පැන පැන සෙල්ලම් කරනවා. විනීට දැන් අලුත් නංගි කෙනෙක් ලැබිලා. මේ ලෝකයේ ආදරයට කරන්න බැරි දෙයක් නෑ කියලා මේ දෙන්න අපිට කියලා දෙනවා. අද ලීලෝ මේ පවුලේ වෙන් කළ නොහැකි ආදරණීය සමාජිකයෙක්.